2019 ප්‍රශ්න පත්‍රයේ හරිද? මෙන්න මෙහෙම ගාන. මෙයා ඇවිල්ලා බනිස් කෑම. මෙතන 100ක් දාලා තියෙනවා ග්‍රීස් ගහේ නැගීම. අවුරුදු ක්‍රීඩානේ. අර මං කිව්වා වගේ අවුරුදු ක්‍රීඩා. ග්‍රීස් ගහේ නැගීම. අලියට ඇසත වී මේක වෙනස් කරා ළමයි නෑදකදී. එක කට්ටියකට අසාධාරණයි කියලා කනාමුට්ටි නේද? දැන් තියෙනවනද? වාසනාමුට්ටි කියලා කියන්නේ. කනාමුට්ටි නෑගේ ඇත්තම අන්න කට්ටියට එතකොට ඒ ගැටලුවන්නේ. කනාමුට්ටි කියලා ඉදන්නකො ඉතින් මේක. එතකොට නේ ඒ අවුලකින් තමයි කනාමුට්ටි කියන එක නෑ. මම කනාමුට්ටිය කියන එක වාසනාමුට්ටිය ගානට දානවා දැන් පාවිච්චි කරන්නේ. හරිද? මේක කනා නෙමෙයි ඒකට වාස නෑ. අනාමුට්ටිය මිදී. හරි එහෙනම් ජන ක්‍රීඩා ටිකක් තමයි දාලා තියෙන්නේ. දැන් උඹට කියනවා ප්‍රාථමික පාසලක සිසුන් තමන් අවුරුදු ක්‍රීඩාවල නිරත වෙන ආකාරයට නිරූපණය වනසේ අදින ලද වටදොස්සාරයක් මෙහි දැක්කේ. බනිස් කෑමේ ක්‍රීඩාවේ නිරත වන සිසුන් ගාන මේනම් කොන වෙන්න ඇති සිසුන් ගාන 45යි කියලා කියනවා. එහෙනම් ඔයාගෙන් අහනවා අලියාට ඇස තැබීමේ ක්‍රීඩාවේ නිරත වන සිසුන් ගණන කීයද? අලියාට ඇස තැබීමේ කෝණය ඔයා ගන්න ඕනේ දරුවෝ. අලියාට ඇස තැබීමේ කෝණය හොයන්න ඕනේ. එහෙනම් මෙන්න මෙයාට අදාළ කෝණය ඔයා හදන්න නම් අංශක 360කින් මෙන්න මේ සෙට් එකම අඩු කරන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඔයා අඩු කරන්න ඕනේ 100 ධන 50 ධන 90 කියන කෝණය. හරිනේ ජන ක්‍රීඩා ටිකක් අවුරුදු 21 කතාවක් තියෙන්නේ. බනිස් කණ එක 45යි නම් ඔයා මෙයාගේ කෝණේ හදාගෙන අපි බලන්න ඕනේ කෝණේ කීයද කියලා. එහෙනම් මට හදපු අය කියන්න 360න් අඩු කරපුවාම කෝණේ කීයද ආවේ කියලා. ඔයාගේ උත්තරේ මම චෙක් කරලා බලන්නම් කෝණේ කීයද ආවේ. 100 ඇහුන්නේ 120යි 120යි. හරි 150යි 150යි 240යි 240යි. හරි අංශක 120යි තමයි දරුවෝ එන්නේ. අංශක 120යි. එහෙනම් ළමයි 45 50 නම් 120ක් කීයද? මේ බලන්න. ඔක සුපිරි ගාන. හරි. අංශක 45ක් කියලා අංශක 50ක් කියලා කියන්නේ 45යි. එහෙනම් අංශක 120ක් කියලා කියන්නේ කීයද? අච්චරකට මෙච්චරයි නම් මෙච්චරකට කොච්චරද? එහෙනම් මේ ගාන හදන හැටි 50 ගුණ කිරීම x හරිද 120 ගුණ කිරීම 45යි දෙපැත්තම 50ෙන් බෙදන්න x සඳහා උත්තරයක් එයි. මේ මෙහෙම බෙදමු. මෙයාට මෙයා කැපෙනවා මෙන්න මෙයාට මෙයා කැපෙනවා 9යි. බලන්න බිඳුවට බිඳුවයි 45ට 5 කැපුවා. හරි බෙදුවා 9 රත් 12 කීයද දරුවනේ? 9 රත් 12 කීයද? 108යි. එහෙනම් ඔයාලට ආවද අලියට ඇස තැබීමේ ජන ක්‍රීඩාවේ නිරත වන සිසුන් සංඛ්‍යාව කීයද? 100 කීයද? 8යි කියලා. ඔන්න ඕක තමයි පිළිතුර. හරිනේ. හරියට උස්සන්න බලන්න. වෙලලා සෙට් එක අපි